ChatGPT ලියපුවා හියුමනයිස් කරන්න කියලා පොඩි පොඩි වචන වෙනස් කරලා හරියයි කියලා හිතන අය මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද මේ ළඟදී පළවෙච්ච රිසර්ච් එක තියෙනවා humans ලා ලියන විදිහයි ChatGPT, Claude, Gemini වගේ chatbots ලියන විදිහ අතර pattern එකේ වෙනසක් තියෙනවා කියලා. ඒ කියන්නේ humans ලාගේ මේ පැත්තේ තියෙන්නේ කොයිතරම් අමුතු දේවල් කියලා. ඒ කියන්නේ humans ලා ලියනකොට පොඩ්ඩක් මාත්‍රකාවෙන් පිටපැනලා විවිධ දේවල් විවිධත්වයක් සහිතව ලියනවා. නමුත් මේ අනිත් පැත්තේ තියෙන ChatGPT වගේ මොඩල්ස් ගත්තාම හුඟක් වෙලාවට නීති රූල් බේස්ඩ් විදිහට තමයි ලියන්නේ. මේ පරීක්ෂණය කරලා තියෙන එසේ ලියන්න නෙමෙයි පොඩි කතා සම්බන්ධයෙන් තමයි කරලා තියෙන්නේ. මිනිස්සු කතාවක් තියෙනකොට චුට්ටක් මාත්‍රකාවෙන් පොඩ්ඩක් බැහැර යනවා, තමන්ගේ අත්දැකීම් දානවා, සිදුවීම්, ඇත්ත ලෝකයේ සිදුවීම් වගේ ඒවත් දානවා. නමුත් AI බලන්නේ හුඟක් වෙලාවට එකම රටාවකට පිළිවෙලට දුන්න නීති අනුගමනය කරලා ලියන්න. ඒක තමයි මෙතන තියෙන අවුල. ඒ වගේම මේගොල්ලෝ හොයාගෙන තියෙනවා එක එක chatbots වලට ආවේනික ස්ටයිල්ස් උත් තියෙනවා කියලා කතා ලියනකොට. ChatGPT පොඩ්ඩක් ඕපදූපිලි විදිහට ලියනවලු, Claude පොඩ්ඩක් calm විදිහට ලියනවලු. ඒවා කොච්චරද කියලා අපි දන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? මම මේ විදිහේ prompt එකක් දුන්නා. write a paragraph describing an imagine futuristic city කියලා. ග්‍රබාන මේක ලියලා තියෙනවා futuristic city වල skyscrapers තියෙන්න ඕනේ, AI වලින් assistant ලා ඉන්න ඕනේ, ඒ වගේ ලොකු මහ ප්‍රාණ තමයි ලියලා තියෙන්නේ. මේකට අපේ අත්දැකීම් ශ්‍රී ලංකන් උදාහරණ වගේව දාන්න ඕනේ. මම මේකට දුන්නා prompt එකක් මම ඉදිරිපත් කරන්න පුළුවන්. prompt ඉදිරිපත් කරාම ඔයගොල්ලෝ ඒ prompt එක මතම නැදෙන නිසා මෙන්න මේ වගේ එකක් ඔයාලට improve කරගන්න පුළුවන්. ඔයා කියන්නේ මේක ලියන්නේ school students ලට, මේක creative writing style එකට ලියන්න, ඒ වගේම සංවාදශීලීව ලියන්න ශ්‍රී ලංකන් audience එකට, ඒ වගේම කියන්න පුළුවන් ස්කයිකේපර්ස් තියෙන අතරේ පොඩ්ඩක් මිනිස්සුන්ට ග්‍රීනරි තියෙන්න ඕනේ, මේකේ ෆොරස්ට් වගේ තියෙන්න ඕනේ. ඒ වගේම අපේ පරිසර පද්ධති උඟක් දූෂණය වෙලා අපේ අත්දැකීමුත් කියන්න පුළුවන්. ළඟදී මම බේරවැවට ගියාම මම දැක්කා මේ බේරවැව සම්පූර්ණයෙන් දූෂණය වෙලා නීල ජලාශය දැන් හරිත ජලාශය වෙලා තියෙන ඒවා සුද්ධ කරන තත්වයක් තමයි තියෙන්න ඕනේ කියලා. ඒතර බලන්න යා මේ වගේ කතාවක ස්ටයිල් එකක මීට වඩා ලස්සනට humans විදිහට ලියලා තියෙනවා. ඔයගොල්ලෝ පොඩ්ඩක් try කරලා බලන්න. විශේෂ prompt එකක්, අමුතු prompt එකක් නෑ. ඇත්තටම AI ගේ තියෙන output මානුෂික කරන්නම් මිනිස්සෙක් ඉදිරිපත් වෙන්න වෙනවා. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් AI ගැන ගැඹුරට ඉගෙන ගන්න කැමති නම් අපේ AI course එකට join වෙන්න පල්ලෙහා link එකේ. අපි like කරලා follow කරලා තියාගන්න.